Halo, halo. Wahine නිසා කොත්තු කොමුද අපි? එතම වහින නිසා දැන් අක්කි අප්පච්චි තෙමි ඉන්නේ. ඉතින් අපි ඒගොල්ලන්ට කොත්තු ටිකක් හදන්නේ උණුහුමේ කන්න. ඒකට මට ඔන්න මගේ පුංචි දුව උදව් වෙන්න. දැන් අපි කොත්තුව හදාගන්න යන්නේ ඉස්සෙල්ලාම තෙල් ටිකක් එකතු කරමු. ඊට පස්සේ තෙල් ටික රත්ීගෙන එනකොට තලාගත්ත සුදු ලුණු එකතු කරමු. සුදු ලුණු කියලා කියන්නේ කොලෙස්ටරෝල් වලින් හොඳ බෙහෙතක් ගන්න. අර කණේ වගේ ටිකක් තෙල් වැඩිනේ. ඒ නිසා සුදු ලුණු ටිකක් වැඩි එකතු කරගන්න. නේද බව්? පට්ටි මුට්ටි පෙරලගෙන තමයි උයන්නේ. ඊට පස්සේ මේක බැදෙනකොට කිව්වට මට ඕන ඉක්මනට මේක බැදෙන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් වෙලා බලාගෙන ඉන්න ඕන. ඔන්න බැදීගෙන එනවා. දැන් අපි මොකක්ද? කියන්නකො මොන හරි. ලුණු අර පින්තරම් තේ නේද? අමුමිලි ඉබොක්කම එකතු කරලා කලවම් කරනවා. මේක තමයි ඉතින් අපේ සෑම රස වැඩි කරන දේවල් නේද? ඔව්. නැත්තම් රසකාරක දාන්නත් පුළුවන්. ඒ වුණාට ඇත්තට මේ කරපිංච වලින් සම්පේ වලින් හොඳ සුවඳ එනවා ගුණ වගේ. හරි. ඊළඟට කැරට්. පොඩ්ඩ ඉලව් කන්න හරි හොරයි. අපි පොඩ්ඩ හොරයිද? නෑ. එලා ඉලව් කන්න හදන්නේ. ඔව්. මේ වගේ කෑමක් හදලා දෙන වෙලාවට අපිට පුළුවන් ටිකක් වැඩියෙන් ඉලව් ඉකට කරන්න. එතකොට ඉතින් යන කොහොමද කනවා? මේක මං කියන්නේ දින බබාලා. හරිද? ඔය බබාට නෙමෙයි. ලුණු පොඩ්ඩක් විතර එකතු කරගමු. ඒ දන්නවද? චිකන් කරි එකේ ලුණු තියෙනවා. අපි අර පරාට ගහලා ලුණු දැම්මන්. ඔව්. ඊට පස්සේ අපි එකතු කරමු ගෝවා. දමු ගෝවා. මේක බැදීගෙන එනකොට අපි ලීක්ස් චුට්ටක් පහුවෙලා එකතු කරමු. මේක තැම්බිලා වැඩි වෙන නිසා. අපි අතර මේකට බිත්තරයක් එකතු කරමු. බිත්තරයක් කිව්වට බිත්තර තුනක් විතර එකතු කරගමු. මොකද පාන් පිටි වල කිසි ගුණයක් නැහැ. සාමාන්‍යයෙන් කෑමක් ගුණයෙන් වැඩි වෙන්න නම් ප්‍රෝටීන්, විටමින් ඔක්කොම එකතු කරගන්න. පාන් පිටි අඩු වෙන්න. ඒක නිසා අපි මේක කරගමු. මේකද ගම්මේ සුක්කක් විතර දාම වැඩි සැර වැඩි කරන්නේ නැහැ. ඒක සැරයි. ඊට පස්සේ මේකට ලීක් ටිකක් එකතු කරගමු. මික්සු. දැන් අපි කපාගත්ත රොටි කෑලි ටික නෙවෙයි පරාටා ටික එකතු කරගමු. අපේ අක්කා බබා බත් වේලා තිබුණොත් අක්කා බබාගේ මූණ ඇද වෙනවා. නේද නංගි බබා? නංගි බබා නම් මොන දෙයක් කනවා? අක්කා බබාගේ මූණේ හිනාවක් මත වෙන්නේ මේ වගේ. අපි දැන් අපිට හිනාව බලන්නත් එක්ක ඉඳලා මේව හදනවා. අපි දැන් මේ අපේ කොත්තුවට හදාගත්ත චිකන් කරිය එකතු කරමු. ඕකේ. මේ චිකන් කරියට දාන ඉංගු දාන්නේ ඉංගුනේ. ඒව හැපෙනකොට නම් ටිකක් අමාරුයි වගේ. දැන් අපි මේක මෙන්න මෙහෙම කලවම් කරමු. ඊට පස්සේ
කනකොට චිකන් හොල් ටික පැත්තකින් එකතු කරගමු මේ අර මේක ටිකක් මේ වේලනවනේ මේ රොටි වලට අනේ මට රොටිම කියේ. මේ පරාට වලට මේ වතුර ගතිය උරනවා වැඩිනේ. එතකොට මේ මේක ටික වේලෙන්න වගේ බලන්න. ඒතර කන්න ටිකක් අමාරු නිසා කන්න ලෑස්ති වෙලා අවෝදි ටිකුත් මේකට එකතු කරගෙන කමු. දැන් අපිට ටක ටක කියලා ගහලා සිංදුවක් නම් කියන්න වෙන්නේ නැහැ. හරිද? සිංදු කියන්න බලන්න තියෙන්නේ. හරි. ඒ සිංදුව අපි වෙන දවසක කියමු. අද අපිට ටක ටක කියන්න බෑ මේක. හරිද? ඉතින් ඔන්න ඔහොමයි අපි කොත්තුව හදලා ඉවර කරේ. ඉතින් මම කිව්වා වගේ මේ උයන වැඩවලට අපි පොඩි අයව සම්බන්ධ කරගන්න. ඊට පස්සේ එතකොට යාළුවට උයන්න ආස හිතෙනවා. එතකොට කන්නත් ආස හිතෙනවා. උයන්න කොච්චර මහන්සි වෙනවද කියලා යාට තේරෙනවා. ඉතින් ඔන්න ඔහොම කරලා අපි බබාලව අපේ ළඟින්ම තියාගමු ෆෝන් එකෙන් ඈඩ් කරලා. එහෙනම් ගිහින් එන්නම්. සතුටින් ඉන්න.